සුබ දවසක් ඔයාලට යාළුවනේ. අද අපට මේ එන්න කියලා තිබ්බා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. අපට කියන්නේ MBRO වාර්තාවේ දෙවෙනි ලිස්ට් එකේ ඉන්න. දෙවෙනි ලිස්ට් එක කියන්නේ වහිනකොට අවදානම් තියෙන ලිස්ට් එකේ ඉන්න අයටත් එන්න කියලා තිබ්බා අද. අද තමයි පළවෙනි පාරට අපට එන්න කියලා තිබ්බේ. මෙච්චර දැන් නොවැම්බර් 27 ඉඳලා මේ කාලය ඇතුළත අපිට කිසිම විදියක ඔය ලිස්ට් එක ආවට එහෙම අපට වුණාවට ලිස්ට් එක ගත්තට කිසිම දෙයක් දැනුවත් කිරීමක් කරලා තිබුණේ නැහැ අපිව. ඒකල අද එන්න කියලා තිබුණා. ඊට පස්සේ මම ගියා. අපේ නමත් ඒ ලිස්ට් එකේ තියෙන හින්දා මාත්ලු අපේ ගමේ 13 දෙනෙක්ගේ නම් ඒ ලිස්ට් එකේ තිබුණා. ඊට පස්සේ අපි දන්නේ මොන හේතුවකට එන්න කියලා ගියාට පස්සේ තමයි දන්නේ මෙන්න මේ බඩු මල්ල දෙන්න තමයි අපිට එන්න කියලා තියෙන්නේ. මේ ආරෙන් අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කිව්වා. ඉතින් අපිට මෙන්න මේ බඩු මල්ල දුන්නා. බලමුකෝ අපි මේ බඩු මල්ලේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම මේ වගේ හාල් කිලෝ 5ක බඩු මේ වගේ මල්ලක් දුන්නා. ගෙදර ඇවිල්ලා තමයි අපි මේවා බැලුවේ. අර මේ වගේ ලොකු මල්ලකට දාලා තමයි දුන්නේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා තමයි බැලුවේ මම මේ වගේ හාල් 5ක් තිබුණා. ආයේ මෙන්න මේ 17 එක තිබුණා. මෙන්න මේක තිබුණා. මෙන්න මේ 17 එක තිබුණා. ඒ අරින්න මෙන්න මේ ඇඳුම් ටිකක් තිබුණා. ඔනෝ තමයි අද අපට හම්බුනේ. අපි බලමුකෝ මේ ඇඳුම් කොහොමද කියලා. මෙච්චර කාලයකට රජයෙන් කියලා හම්බෙච්ච දේවල් තමයි අපට ඔය පෞද්ගලිකව ආධාර කරන අයගෙන් හම්බුණා. ඒ අරින්න අපට මහත්ය වැඩ කරන කැම්ප් එකකින් ಜಾති හම්බුණා. ඒ අරින්න තමයි මෙන්න මේ ටික තමයි අපට රජයෙන් කියලා හම්බුනේ. අපි බලමු යාළුවනේ කොහොමද ඒ ටික මේ ඇඳුම් ටික කියලා. අපි එකින් එකට අයින් කරලා බලමු දැන්. තියෙනවා ටී-ෂර්ට් වගේක්. ඇත්තට මේවා දැක්කම hina යනවා. මෙන්න යාළුවනේ ඔන්න ටී-ෂර්ට් එක. ඔය වගේ ටී-ෂර්ට් 3ක් තියෙනවා. මෙන්න යාළුවනේ අනිත් ටී-ෂර්ට් එක. ඇත්තටම මේ ටී-ෂර්ට් අඳින්න අපේ ගෙදර කවුරුත්ම නෑ. අපේ ගෙදර මේ වගේ සයිස් අඳින අය නෑ. ඉතින් අපරාධ මේ වගේ ටී-ෂර්ට් 3ක් දුන්නා. ඒ ටී-ෂර්ට් තුනේ නම් කිසිම ප්‍රයෝජනයක් නෑ ඇත්තටම. මෙන්න ඊගාව එකේ තිබ්බ ටී-ෂර්ට් වගේක්. මේකේ ටී-ෂර්ට් පන් තියෙන්නේ. අර කලින් පෙන්නපු ටී-ෂර්ට් වලට වඩා සයිස් එක චුට්ටක් අඩුයි. මේ වගේ මේ සයිස් එක තියෙන එක මේ කපලා දාලා තියෙන්නේ මෙතනින්. ඒ හින්දා හොයාගන්න බෑ. මේ කපලා අයින් කරලා. ඊට වඩා චූට්ටක් අඩුයි මේ සයිස් එක. බලමුකෝ ඒව කොහොමද කියලා. යාළුවනේ ඊගාව සයිස් එක. ඇත්තට මේ සයිස් එක අනින්නත් කෙනෙක් අපේ ගෙදර නැහැ. මෙතන තියෙනවා ටී-ෂර්ට් 4ක්. මේ අලු පාට 2යි, කළු පාට 2කුයි. බලමුකෝ අපි කළු පාට එකක්. මෙන්න යාළුවනේ කළු පාට එකක්. ඔයගේ ටී-ෂර්ට් දෙකක් තියෙනවා. අපට හම්බෙච්ච රෙදි වලින් මං හිතන්නේ මෙන්න මේක විතරයි අපිට වැදගත් යමකට දීලා තියෙන්නේ. ඇත්තටම මෙතන තියෙන ජර්සි 3ක් ටිකක් ලොකුයි තමයි අපේ බබාලට නම්. ඒ වුණාට ප්‍රයෝජනයක් වුණොත් දවසක ප්‍රයෝජනයක් වෙන්නේ මෙන්න මේ හම්බ වෙච්ච මෙන්න මේ ජර්සි ටික විතරයි. ජර්සි 3ක් මෙතන තියෙනවා. අපි බලමු ඒ ටිකත්. මේ වගේ දම් පාට එකක් තියෙනවා. ඒවා ෂිපර් නැති ඒවා. ඒකත් අත්‍තරම හොඳයි. ඊගාවට ඔය වගේම තව කළු පාට එකක් තියෙනවා. තියෙන කළු පාට එක. ඒකේ ෂිපර් නැහැ. තවත් අපිට එකක් හම්බුණා. ඒකත් බලමු. මේක ෂිපර් එක තියෙන ජර්සියක්. මේකත් අත්‍තරම හොඳයි. ඔන්න ඔය ටික විතරයි. අත්‍තරම වැදගත්කමකට හම්බෙච්ච දේවල් ටිකක් තියෙන්නේ. ඇත්තටම යාළුවනේ මෙච්චර කාලයකට අපිට කිසිම දෙයක් ඇත්තටම හම්බුන්නේ නැහැ. ගෙවල් කුලි අපි කුලියට ඉන්නේ. ඒ වුණාට ගෙවල් කුලියවත් අපිට හම්බ වෙන්නේ. ඒ වගේම මේ ඔය ගෙවල් දෙනවා කිව්වට මොනවාද ඉඩම් දෙනවා කිව්වට ඒව කිසිම දෙයක් අපිට හම්බෙන්නේ නැහැ කිව්වා. වහිනකොට ගෙදරින් අයින් වෙන්න කිව්වා. ඥාති ගෙදරකට හරි යන්න කිව්වා. නැත්තම් මේ වහින් නැති කාලෙට මේ ගෙදරට ගිහිල්ලා ඉන්න කිව්වා. ඔක තමයි කිව්වේ. ඔයාලගේ පැතිවලත් මේ වගේ වෙලා මෙහෙමද වුනේ කියලා කෝල් මේ පුළුවන් නම් මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න මට. මේ ඔය වගේ පැතිවලත් මේ වගේද මේ වැඩසටහන යන්නේ කියලා ඇත්තටම. අපේ
ගමේ 10 දෙනෙක් ඉන්නවා ගෙවල් වලින් ඉවත් කරන 10 දෙනා. ඒක වෙනම ලිස්ට් එකක් තියෙනවා. ඒ අමතරව අපි 13 දෙනෙක් ඉන්නවා වැහි කාලේට විතරක් අයින් වෙන්න කියලා ලිස්ට් එකක්. වැහි කාලේට ගෙදරින් අයින් වෙන්න පායනකොට ගෙදරට යන්න. ඉතින් ඇත්තට මේක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. අපට අයින් වෙන්න එහෙම වහින ගානට අයින් වෙන්න දෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි මේ ණය වෙලා චූටි හරි ගයක් කරගත්තේ. පදිංචියට නෝකයි අද තත්ත්වේ. ඔයාලගේ පැත්තෙත් මෙහෙමද කියලා ඇත්තටම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට නවතින්න. අපි බැලුවට බොහොම ස්තුතියි.